කෞශීස් YouTube channel. අද යමු මගෙත් එක්ක අපේ පන්සලට. ඉතින් අපේ පන්සලේ නම මොකක්ද කියන්නේ ඔයාලා දැනටමත් දන්නවා. අපේ පන්සලේ නම තමයි පුරාණ තොටගමු රත්පත් රජමහ විහාරය. ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුවට ආසන්නව පිහිටි තෙල්වත්ත ග්‍රාමයේ තමයි අපේ පන්සල තියෙන්නේ. පහතරට ඇති පැරණිම පූජනීය ස්ථානයේ ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙන අපේ පන්සල අනුරාධපුර රාජධානිය දක්වා වූ ඈත ඉතිහාසයකට උරුමකම් කියනවා. අනුරාධපුර රාජධානියේ මහරජ වූ දෙවන පෑතිස් රජු විසින් යුව රජ වූ නාගසේන සොයුරු වෙත ආගමික සංස්කෘතික පුනර්ජීවනය සිදු කිරීමට භාර දුන් පසු නාගසේන යුවරජු විසින් ප්‍රථමයෙන්ම දකුණු පුරවරයේ ස්ථාපිත කළ විහාරය ලෙස තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහ විහාරය නම් කරන්න පුළුවන්. මේ පන්සලට රත්පත් කියන නම වැටලා තියෙන්නේ රහතුන් වහන්සේලා මිහිඳු හිමියන්ගේ කාලේ වැඩ සිටි නිසා කියලා සඳහන් වෙනවා. ඉතින් මං ඔයාලට මේ විදියට අපේ පන්සල ගැන පොඩි හැඳින්වීමක් කරා. ඉතින් මායි අම්මයි මුලින්ම වේර වහන්සේට මල් පූජා කරලා ඊට පස්සේ අපි ආවේ පහන් පත්තු කරන්න. ඉතින් මම පහන් පත්තු කරන අතරේ මගේ එකම එක සිතුවිල්ලක් වුණේ මට ඉදිරියට තියෙන මගේ සෑම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්නේ කියන බලාපොරොත්තුව විතරයි. බෝධීන් වහන්සේට පූජා කරන පූජා ද්‍රව්‍යත් අරගෙන මම බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ඊට පස්සේ ගියේ බෝධීන් වහන්සේ නැවීමට අත්‍යවශ්‍ය කරන පැන් පුරවන්න. ඉතින් මේ මං එතෙන්ට ගිහින් ගත්ත අපේ පන්සලේ ලස්සන වීඩියෝ එක. ඊට පස්සේ මායි අම්මයි ටිකක් වෙලා බෝධි වන්දනාව කරලා අපි දෙන්නත් එක්ක අපි දෙන්නගෙම පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ගියේ බුදුගෙට. මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම් සහ ලතා කර්ම වලින් අලංකාර වෙලා තියෙන අපේ මේ බුදුකෙයි විස්සන්තර ජාතකය, දහම්සොඬ ජාතකය, සස ජාතකය වගේ ජාතක කීපයක සිතුවම් දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රේමයට අධිපති අනංගදේව ප්‍රතිමාවක්ද ඔයාලට මේ විදියට දැක ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ විහාරයක තිබෙන එකම අනංග ප්‍රතිමාව මෙයවීම සුවිශේෂ වෙනවා. මේ තියෙන්නේ අපේ පැරණි බුදුකේ. ඉතින් මේ බුදුකේත් විවිධාකාර වූ සිතුවම් දැක ගන්න පුළුවන්. වැත්තෑවේ හිමියන්, වීදාගම් මහමෛත්‍රී හිමියන් වැඩ සිටි පන්සලක් විදියට මේ පන්සල හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ෂඩ්මාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද වැඩ විසූ බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඉතින් මේ තියෙන්නේ පුරාණ ශ්‍රී නාථ විෂ්ණු කතරගම දේවාලය. ඉතින් ඔයාලට මං ඉස්සරහා වීඩියෝ එකෙන් පෙන්නන්නම් මේ තියෙන නාථ දේවාලය වටා ශිලා ස්තම්භ 7ක් දැක ගන්න පුළුවන්. එය විහාරස්ථානයේ පෞරාණිකත්වය මනාව පිළිඹු කරන සාධකයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ විෂ්ණු දේවාලය. ඉතින් මම ඔයාලට අපේ පන්සල ගැන මේ විදිහට විස්තරයක් සමග ලස්සන බ්ලොග් එකක් ගෙනාවේ ඔයාලටත් වැදගත් වෙයි කියලා. එහෙනම් යාළුවනේ මම ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් කරන් එන්නම්. මං ගිහින් එන්නම්. බයි.